හපුතලේ කඳුපන්තිය සිපගෙන හමායන සුළඟට අද තිබුණේ පුදුමාකාර රළු බවකි. අහස පුරාම පැතිර තිබුණේ ඊයම් පාට බර වලාකුළුය. හරියට අහස පොළවට කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන්නාක් මෙනි. කවින්ද තම ජීප් රථය තේවතු යායමෙදින් වැටී තිබූ පටු ගල්බොරළු පාරේ ඉදිරියට ධාවනය කළේ දැඩි පරිස්සමිනි. පාරේ තැනින් තැන සෑදී තිබූ වලවල් වල පිරී තිබූ මඩ වතුර ජීප් රථයේ රෝද යටින් විසිවී ගියේ දුඹුරු පෑති දිය ධාරාවන් මෙන් වීදුරුවල බොර පාට චිත්‍ර අඳිමිනි. කවින්දගේ ගමනාන්තය වූයේ වසර ගණනාවකට පෙර තම බාප්පා විසින් මිලදීගත් වලව්වත්ත බංගලාවයි. බංගලාව ඈත තියාම මීදුම අතරින් බොඳ වී පෙනෙන විට කවින්දට දැනුනේ අමුතුම පාළුවකි. බාප්පා ව්‍යාපාරික කටයුතුවලට එංගලන්තයට ගොස් සිටි අතර මේ විශාල බංගලාවේ තනිවම වාසය කළේ කවින්දගේ පුංචි අම්මා වන සුමුදුය. 32 හැවිරිදි වියේ පසුවන ඇය මේ හුදකලා පරිසරය ගෙවන ජීවිතය ගැන කවින්දට සිතුනි අනුකම්පාවකි. ඉඩම් නඩුවකට අදාළ පැරණි ඔප්පු කිහිපයක් සොයා ගනිමික කවින්දට මෙහි පැමිණීමට සිදුවිය. ජීප් රථය පාසි බැඳුණු පරණ පෝටිකෝව යට නතර කරන විටම අහස දෙබෑ කරගෙන මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහෙලෙන්නට පටන් ගත්තේය. කවින්ද වාහනයෙන් බැස ලී දොරට තට්ටු කළේය. දොර විවෘත වූයේ මද වේලාවකට පසුවය. සුමුදු පුංචි අම්මා එහි පෙනී සිටියාය. ඇය හැඳ සිටියේ ලා නිල් පැහැති ඔසරියකි. නමුත් ඇගේ දැස්වල තිබුණේ සිනහවකට වඩා গুপ্ত බියපත් ස්වභාවයකි. ඇය හරියට කුණාටුවකට හසු වූ කුරුල්ලෙකු මෙන් අසරණ වී සිටියාය. අනේ කවින්ද පුතේ හොඳ වෙලාවට ඔයා ආවේ. ඇය වෙවුලන හඬින් පැවසුවාය. ඇයි පුංචි මොකද මේ හොඳටම බය වෙලා? කවින්ද ඇසුවේ ගෙට ඇතුළු වන ගමන්ය. බංගලාව ඇතුලේ පැරණි ලී බඩුවල සුවඳත් තෙත පස් සුවඳත් එකට මුසු වී තිබුණි. මට හරි බයයි පුතේ. මේ ගේ ඇතුලේ මං විතරක් නෙවෙයි ඉන්නේ කියලා මට හිතෙනවා. සුමුදු කීවේ වටපිට බලමින් ඇගේ තෑත් පපුවට තද කරගනිමිනි. පුංචිට පිස්සුද? මේ පාළු පැත්තේ කවුරු ඉන්නද? බාප්පා නැති නිසා පාළුවට හිතන දේවල් හොවා. නෑ අර උඩ තියෙන පරණ කාමරේ. ඒක බාප්පා යද්දි ලොක් කරලා ගියේ. ඒ තීයරෑ මට ඒක ඇතුලෙන් අඩි සද්ද ඇහුණා. හරියට කවුරු හරි බර අඩි තිය ඇවිදිනවා වගේ. මං හිතුවේ වහලෙට වඳුරෙක් පැනලා කියලා. ඒ තද උදේ බලද්දි ඒ කාමරේ දොරේ හැන්ඩල් එක කවුරු හරි කරකවන්න හදලා වගේ තිබුණා. සුමුදුගේ දැස්වල තිබුණේ ගැඹුරු භීතියකි. ඇය කවින්දගේ අතින් අල්ලාගත්තේ ආරක්ෂාවක් පතන්නියක ලෙසිනි. ඇගේ අත්ල අයිස් මෙන් සීතල වී තිබුණි. කවින්ද ඇගේ අත තදින් අල්ලාගත්තේ මම ඉන්නවා යන පණිවිඩය වචනේ නොමැතිව ඇයට දැනවීමටය. ඇගේ වෙවුලන දෑත් කවින්දගේ උණසුම් මත්ල තුල සිරවී තිබුණේ හරියට කුණාටුවකදී නැංගුරමක් සොයාගත් නැවක් මෙනි. රාත්‍රී ආහාරය ගන්නා විට වෙලාව 8 පසු වී තිබුණේ. වර්ෂාව නතරවන පාටක් තිබුණේ නැත. වහලයට වැටෙන වැහි බින්දුවල ශබ්දය හරියට යුක්තයක් වැනි. බංගලාව වටා ඇති විශාල ගස් සුළඟට වැනෙන විට ජනේල වීදුරු මත ඒවායේ සෙවණැලි මැවී පෙනුනේ අద్භූත රූපමෙනි. එකවරම ගේ පිටුපස දෙසින් ගිගුම් දෙන විශාල ශබ්දයක් ඇසුනි. හරියට කන්දක් කඩා වැටුණක් මෙනි. දෙයියනේ ඒ මොකද්ද? සුමුදු බියෙන් ගැහෙමින් පුටුවෙන් නැගිට්ටාය. ඇගේ අතේ තිබු වතුර වීදුරුව මේසේ මත වැදී වතුර ටික රෙද්ද පුරා විසිරී ගියේය. එය හරියට ඇගේ විසිරුණු මනස සංකේතවත් කරන්නක් මෙන් විය. ඉන්න පුංචි මම බලන්නම්. කවින්ද ටෝර්ච් එකත් අරගෙන එළියට බැස්සේය. වැහි පොද අඳුර විදගෙන ඔහුගේ මුහුණට ගැස්සේය. විනාඩි 10කට පසු ආපසු පෙමිණි කවින්දගේ මුහුණේ තිබුණේ බරපතල පෙනුමකි. ඔහු සම්පූර්ණයෙන්ම තෙමී සිටියේය. පුංචි ලොකු ප්‍රශ්නයක්. වත්තේ පල්ලෙහා තිබුණු ලී පාලම වතුර පාරට ගහගෙන ගිහිල්ලා. පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා. එතකොට ඇය ඇසුවේ හුස්ම අල්ලගෙන යා. එතකොට අපි දැන් මේ බංගලාව ඇතුලේ හිර වෙලා. මගේ ෆෝන් එකෙත් සිග්නල් පෙන්නන්නේ නැහැ. මේ වැස්ස පායනකන් අපිට එළියට යන්න විදියක් නැහැ. අපි මේ ලෝකෙන් තනි වෙලා වගේ. සුමුදුගේ මුහුණ තවත් සුදු මෙලිවියා. ඇය බියෙන් වෙවුලන්නට වූ ආය. විදුලියද විසන්දෙවි ගියේ
මුළු බංගලාවම ඝන අඳුරේ ගිල්වමිනි. කවින්ද වහාම ඉටිපන්දම් කිහිපයක් දල්වා සාලේ මැද තැබුවේය. ඉටිපන්දම් එළියෙන් ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත යෝධයන් ලෙස මැවී පෙනුනි. සීතල වැඩි නිසා කවින්ද ගිනි උදුන දැල්විය. පිටතින් හමායන සීතල සුලග ජනෙල් කවුළු අතරින් රිංගා එද්දි. ගිනි උදුනේ දැල්වෙන ගින්දර ඔවුන්ට උණුසුමක් ගෙනාවිය. ඔවුන් දෙදෙනා ගිනි උදුන ඉදිරිපිට බිම වාඩි වූයේ ඒ උණුසුමට ආශවෙනි. බිත්තිය මට පතිත වූ ඔවුන්ගේ සෙවණැලි දෙක ගිනි දැල්වල නලියන ස්වභාවය නිසා එකට මුසු වී වෙන් වී නැවත එකට මුසුවන ආකාරය කවින්ද බලා සිටියේය. ඔවුන් ශාරීරිකව දුරින් සිටියද බිත්තිය මත වූ සෙවණැලි එකිනෙකා වැළඳ ගනිමින් සිටියේය. "මට බයයි පුතේ." ඇය මිමිනුවාය. ඇත්තෙන්ම උඩුමහලින් ක්‍රීස් ගාන ශබ්දයක් ඇසුණේ. කවුරුන් හෝ ලෑලි පොළව මත ඇවිදින හඬකි. "ඔයා මෙතන ඉන්න. මං බලලා ඉන්නම්." කවින්ද නැගිටින්නට හෙදුවේය. "එපා." ඇය එක්ක වරව කවින්දගේ අතේ එල්ලුණාය. "අනේ මාව තනියම දාලා යන්න එපා." ඇගේ ස්පර්ශය දැඩි විය. ඇය කවින්ද දෙස බලුවේ ජීවිතේ ඉල්ලන්නේ එකක ලෙසනි. ඒ බැල්ම තුල තිබුණේ වචන දහසකින් කිව නොහැකි කතාවකි. එකවරම සාලයේ ජනේලයෙන් පිටත අඳුරේ යම් සෙවණැල්ලක් චලනය වන බව කවින්ද දුටුවේය. "කවුද එතන?" කවින්ද කෑ ගැසුවේය. සුමුදුද ගැසී ගියාය. ඇය බියෙන් ඉවතට පනින්නට හදන විටම සාලයේ තිබූ කාපට් ටික ලිස්සා ඇය බිම ඇද වැටුණාය. වේදනාවෙන් ඇය කෑ ගැස්සුවාය. "පුංචි!" කවින්ද වහාම ඇය අසලට දිව ගියේය. "මගේ කකුල මට හෙලවන්න බෑ." ඇය ඇගේ වම් කකුලේ වලලු කර අල්ලාගෙන වේදනාවෙන් ඇඹුරුණාය. කවින්ද වහාම ඇගේ කකුල පරීක්ෂා කළේය. වලලු කර වේගයෙන් ඉදිමී එන බව පෙනුනි. "හොඳටම උලුක්කු වෙලා වගේ. අඩිය තියන්න එපා. මම ඔයාව වඩාගෙන යන්නම්." කවින්ද ඊතා පරිස්සමින් ඇයව දෑතට මැදි කර ඔසවා ගත්තේය. ඔහු ඇයව කාමරයේ ඇඳ මත තැබුවේ ඊතාම පරිස්සමිනි. කවින්ද කුස්සියට ගොස් තෙල් බෝතලයක් සහ උණු වතුර රෙදි කැබැල්ලක් රැගෙන ආවේය. සුමුදු ඇඳ මත හාන්සි වී වේදනාවෙන් දැස් පියාගෙන සිටියාය. කවින්ද ඇඳ අයිනෙන් වාඩි වී ඇගේ ඉදිමුණු කකුල සිය දෝතට ගත්තේය. "රිදෙනවද පුංචි?" ටිකක්." හිමීට පුතේ ඇය කෙන්දරි ගෑවාය. කවින්ද ඇගේ දැස් දෙස බැලුවේය. ඒ දැස්වල වේදනාව පිරී තිබුණි. ඔහු ඇගේ කකුල පිරිමදින සෑම මොහොතක්ම පැයක් තරම් දීර්ඝ බවක් දැනුනි. පිටත වැස්සේ ශබ්දය ඔවුන්ට ඇසුනේ නැත. මුළු ලෝකයම මේ කුඩා කාමරයට හැකිලී තිබුණි. එය කායික ආශාවකට වඩා වේදනාව බෙදා ගැනීමක් වැනි විය. ඇගේ වේදනාව තමාගේ කරගන්නට ඔහුට අවශ්‍ය විය. "ඔයාගේ අත හරිම උණුසුම් පුතේ. මට දැන් ටිකක් සහනයක් දැනෙනවා." අය මිමිනුවාය. කවින්ද මදක් ඉදිරියට නැමී ඇගේ නළල මත තිබූ දහඩිය බින්දු පිස දැමුවේය. එය සහෝදරයෙකු, පියෙකු හෝ ආරක්ෂකයෙකු විසින් කරනු ලබන ආකාරයේ පිරිසිදු ස්පර්ශයක් විය. ඔවුන් අතර ගොඩනැගෙමින් තිබුණේ විශ්වාසයේ පාලමකි. "මම හරිම පාළුවෙන් හිටියේ. බාප්පා ගියාට පස්සේ මම මේ ගේ ඇතුලේ තනි වුණා. අද ඔයා ළඟ ඉද්දි මට දැනෙන ආරක්ෂාව වචනෙන් කියන්න බෑ." ඇය පැවසුවාය. පැයක් පමණ ගත විය. සුමුදුට මදක් සුවය ලැබුණද මඩ සහ දහඩිය නිසා ඇයට ඇඟ සෝදා ගැනීමට අවශ්‍ය විය. කවින්දගේ උදව්වෙන් ඇය අමාරුවෙන් නානකාමරයට ගියාය. "මම දොර ළඟ ඉන්නම්. බය වෙන්න එපා." කවින්ද පොරොන්දු වියා. විනාඩි 10කට පමණ පසු නානකාමරයෙන් සුමුදුගේ භීතියෙන් පිරුණු කෑගැසීමක් ඇසුණි. "කවින්ද! අනේ දුවන්න!" කවින්ද මොහොතක්වත් ප්‍රමාද නොවි නානකාමරයේ දොරට පයින් ගසා එය විවෘත කළේය. ඇතුලේ දුටු දසුනෙන් කවින්දගේ ලේ රත් විය. නානකාමරයේ කුඩා කවුළුවෙන් කවුරුන් හෝ එබී බලාමින් සිටි අතර කවින්දව දුටු වහම ඒ රූපය අඳුරේ අතුරුදහන් විය. සුමුදු සිටියේ නානකාමරයේ කෙළවරේ බිත්තියට හේතු වීගෙනය. ඇය තුවාය තම සිරර වටා තදින් ඔතාගෙන සිටියද බිය නිසා ඇය කොළයක් මෙන් විවලමින් සිටියාය. ශවරයකින් වැටෙන වතුර බින්දු ඇගේ කම්මුල් දිගේ කඳුළු මෙන් ගලා ගියේය. "අනේ කවුද මිනිහෙක් බලාගෙන හිටියා." ඇගේ කටහඬ පිට වූයේ නැත. "බය වෙන්න එපා.
මම ඉන්නවනි. ඇය පාලනය කරගත නොහැකි බියකින් කවින්දගේ පපුවට තුරලු වූවාය. මෙහිදී කිසිදු කායික ආශාවක් නොවිය. තිබුණේ මරණ බියෙන් මිදීමට සොයන රැකවරණය පමණි. ඇය දරුවෙකු මෙන් ඔහුගේ කමිසියේ එල්ලී හඬන්නට වූවාය. කවින්ද ඇගේ හිස අතගාමින් ඇයව සංසුන් කිරීමට උත්සාහ කළේය. ඔහු ඇයව තදින් බදා ගන්න සිටියේ. ලෝකයේ ඇති සියලුම අනතුරු වලින් ඇයව ආරක්ෂා කිරීමට පොරොන්දු වන්නක් මෙනි. ඒ මොහොතේ වර්ෂාවේ ශබ්දය පවා ඔවුන්ට ඇසුනේ නැත. ඇසුනේ ඔවුන්ගේ හදවත් ගැහෙන වේගය පමණි. කවින්ද ඉතා පරිස්සමින් ඇයව සාලයට කැඳවාගෙන ආවේය. වසර ගණනාවක් තිස්සේ ඇය විඳි තනිකම මේ ආරක්ෂිත බැඳීම හමුවේ දිය වී ගියේය. පසුදා උදෑසන වර්ෂාව තුරන් වී තිබුණි. කුරුල්ලන්ගේ සද්දට කවින්ද හැරුණේය. ඔහු ඊයේ රාත්‍රියේ වූ සිදුවීම් ගැන සිතමින්ම අර අද්භූත උඩුමහලේ කාමරේ පරීක්ෂා කරමින් ගියේ. එහි දොර අගුල කඩා තමා ඔහු ඇතුළට ගියේ. කාමරේ පුරාම දූවිලි පිරී තිබුණි. කිසිදු හොල්මනක් හෝ මිනිසෙක් එහි සිටියේ නැත. නමුත් බිම තිබී හමු වූ දෙයින් කවින්ද පුදුමයට පත්විය. ඒ වහලයේ උළු කැටයක් ඉවත් වී ඒ තුලින් රිංගා පැමිණි වල්බලලෙකි. ඊයේ රෑ ඇසුණු අඩි සද්දවලට හේතුව වූය. එහෙත් ජනේලය අසල බිම වැටී තිබූ පරණ ඩයරියක් ඔහුගේ නෙත ගැටුණි. එය සුමුදුගේ පරණ ඩයරියකි. කවින්දයය අතටගෙන පෙරලා බැලුවේය. එහි පිටු අතර ඇගේ අත්තකුරින් ලියා තිබූ දේවල් කියවන විට කවින්දගේ හදවත කම්පා විය. අදත් මහත්තයා රට ගියා. මම ආයෙමත් තනි වුණා. මේ ගෙදර බිත්ති පවා මාව කන්න එනවා වගේ. මට පිස්සු හැදෙයිද මන්දා. සමහර දාට මට හිතනවා කවුරු හරි ඇවිදිනවා වගේ. ඒත් ඒ මගේ හිතේ තියෙන බය විතරයි. මට කතා කරන්නවත් කෙනෙක් නෑ. මම මේ ගෙදරටම දිය වෙලා යයිද? කවින්දට තේරුම් ගියේ ඊයේ රෑ ඇසුණු ශබ්ද බොහොමයක් ඇගේ දෙඩි තනිකම නිසා මනසින් නිර්මාණය කරගත් ඒවා බවයි. නානකාමරේ කවුළුවෙන් බලුවේ බොහෝ විට මී පලාතේ සැරිසරන වතුකම්කරුවෙක් හෝ හොරෙක් විය හැක. කවින්ද පහලට එන විට සුමුද සාලයේ වාඩි වී කෝපි එකක් බොමින් සිටියාය. උදෑසන හිරුවෙලිය ඇගේ මුහුණට වැටී තිබුණි. ඊයේ රාත්‍රියේ තිබූ බියපත් බව වෙනුවට ඇගේ මුහුණේ තිබුණේ සහනදායී බවකි. කවින්ද ඇය අසලින් වාඩි වියා. පුංචි මම කාමරේ බැලුවා. කවුරුත් නැහැ. වල්බලලෙක් හිටියේ. ඒ වගේම අර ජනේලෙන් බැලුවා කෙනා ගැන මම පොලිසියට කිව්වා. ආයේ බය වෙන්න දෙයක් නැහැ. සුමුදු කවින්ද දෙස බැලුවේ කෘතවේදී දැසිනි. ඔයා හිටියේ නැත්තම් මම ඊයේ රෑ මැරෙන්න තිබුණා පුතේ. කවින්ද ඇගේ හති මල්ලා ගත්තේය. එය පෙර පරිදි ගැහෙන සීතල වූ අතක් මවේ. එය උණසුම් ශක්තිමත් අතකි. පුංචි තනි වෙලා හිටපු බව මම දන්නවා. ඒත් දැන් එහෙම නෑ. මම ඉන්නවා. අපි මේ ගෙදර ආරක්ෂාව වැඩි කරමු. ඔවුන් දෙදෙනා දෙස බලා සිටි පිටියේ තිබූ පැරණි ඡායාරූප පවා සිනාසෙන බවක් කවින්දට දැනුනි. ඒ කුණාටු රාත්‍රිය ඔවුන් අතර තිබූ ඥාති සම්බන්ධය වඩාත් ශක්තිමත් මානුෂීය බැඳීමක් බවට පත් කර තිබුණි. එය සමාජයේ ඉදිරියේ කියන්නට දෙයක් නැතිවවද හදවත් දෙකක් අතර ඇති වූ පිරිසිදු විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම ඒ බිත්ති හතර අතර සදාකාලිකවම රැඳෙනු ඇත. වැස්ස පායා අහස පැහැදිලි වී තිබුණි. පාරේ තිබූ මඩ වේලී යමින් තිබුණි. ජීවිතය නැවතත් අලුත් වී ඇත.